ලොව ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන එලෝන් මාස්ක්ගේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ ආයතනය සතු ස්ටාර්ෂිප් රොකට්ටුව පසුගියදා පුපුරා යාමට ලක්විය. ඩොලර් මිලියන 90ක වියදමකින් එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 28කට ආසන්න මුදලක් වටිනාකමකින් යුත් මෙම රොකට්ටුව ස්පේස් එක්ස් ආයතනයේ අනාගත ග්‍රහ ගමන් සඳහා නිර්මාණය වූ විශාල රොකට්ටුවකි. ස්ටාර්ෂිප් රොකට්ටුව පසුගියදා උඩුගත කිරීමක් සිදු කළ අතර එහිදී අඩි 30,000ක් පමණ ඉහළට එම රොකට්ටුව ගමන් කිරීමෙන් පසු රොකට්ටුවේ දෙවන අදියර වෙන්වීමේ ක්‍රියාවලියේදී හදිසි කාර්මික දෝෂයකට ලක්විය. ඉන්පසු පිපිරුමක් ඇති වූ අතර ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ රොකට්ටුවම පිපිරී විනාශ විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉලෝන් මාස්ක් පවසා සිටියේ සක්සස්ෆුලි ෆේල්ඩ් යනුවෙනි. එසේම ඔහු පවසා තිබුණේ ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති සඳහා යන වියදම ඩොලර් මිලියන 10 දක්වා අඩු කිරීමට ඔහුගේ ස්පේස් එක්ස් සමාගම කටයුතු කරන බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ බටහිර විද්‍යාඥයන් පවසා සිටින්නේ මෙය ස්පේස් එක්ස් ආයතනයේ අනාගත මෙහෙයුම්වලට විශාල පාඩමක් වනු ඇති බවයි. ඉතින් මේ පිළිබඳ ඔබේ අදහස කමෙන්ට් කරන ගමන් තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට දැන්ම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.